හරි යාළුවනේ. අද මම ඔබට සරලවම ශීතකරණයක කොටස් ටික දල රූප සටහනක් මගින් ඔබට පෙන්වන්න හදන්නේ. එතකොට තවත් ඔබට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා මේකේ කොටස් ගැන. ඔන්න මේ සරල දල රූප සටහනක් තමයි මම මේ අඳින්නේ. මේක තමයි කම්ප්‍රෙසර් එක. ඊට පස්සේ කම්ප්‍රෙසර් එකෙන් පස්සේ කෙලින්ම යනවා කන්ඩෙන්සර් කොයිල් එකට මේ විදිහට රූප සටහනක් මේ විදිහටම එන්න ඕන අනිවාර්යෙන්. කන්ඩෙන්සර් කොයිල් එක යන්න ඕන ඉහළ සිට පහළට තමයි එන්න ඕනේ. මෙහෙම එනවා. කන්ඩෙන්සර් කොයිල් එක ආවා. කන්ඩෙන්සර් කොයිල් එකෙන් පස්සේ මෙන්න මේක තමයි අර මම ඔබට පැහැදිලි කර කැපිලරි ටියුබ් එක. කැපිලරි ටියුබ් එක. කැපිලරි ටියුබ් එකෙන් පස්සේ කෙලින්ම ආපහු ටියුබ් කොයිල් එකට යනවා. මෙන්න මේ ආකාරයට යන්නේ. යන විදිහට. හරි. එහෙම ගියා. මෙහෙම අපි ඊතලයක් මගින් පෙන්වන්න පුළුවන්. හරි. හරි. මෙන්න මේක තමයි කම්ප්‍රෙසර් එක කියලා කියන්නේ. කම්ප්‍රෙසර් එක. කම්ප්‍රෙසර් එක තමයි මේක. ඊට පස්සේ මේක තමයි මේ කොටස තමයි කන්ඩෙන්සර් එක කියලා කියන්නේ. කන්ඩෙන්සර් කොටස. මේක තමයි කැපිලරි නැත්නම් එක්ස්පැන්ෂන් ඩිවයිස් එක කියලා කියන්නේ. මේක අපි කැපිලරි කියලා දැන්ට කියමුකෝ. කැපිලරි එක. මේක තමයි ඉවපරේටර් කොයිල් එක කියලා කියන්නේ. ඉවපරේටර් කොයිල් එක. දැන් කම්ප්‍රෙසර් එකෙන් තියෙන ගෑස් එක කෙලින්ම කන්ඩෙන්සරය හරහා මෙහෙම ගමන් කරන හයි ප්‍රෙෂර් වේව් එකක්. හයි ප්‍රෙෂර් වේව් එක මෙහෙම කෙලින්ම කන්ඩෙන්සරයට යනවා. කන්ඩෙන්සරට ගිහිල්ලා කන්ඩෙන්සරෙන් උෂ්ණත්වයට පරිසරයට මුදා හැරියන් පස්සේ හයි ප්‍රෙෂර් වේව් එක ලික්විඩ් එකක් බවට පත් වෙලා මේ මෙතෙන්ට එනවා. කන්ඩෙන්සර් අවුට්ලට් එකට එනවා. එතකොට ඒ රිෆ්‍රිජරන්ට් ලික්විඩ් එක තමයි මේ කැපිලරි හරහා ඉවපරේටර් කොයිල් එකට විදින්නේ. ඉවපරේටර් කොයිල් එකට විද්දහම ඉවපරේටර් කොයිල් එකේ තියෙන උෂ්ණත්වය උරාගෙන නැවතත් ඒක වායුවක්. එහෙම නැත්නම් වේප් එකක් වශයෙන් නැවතත් කම්ප්‍රෙසර් එකට යනවා. හයි ප්‍රෙෂර් වේප් එකක් විදිහට කන්ඩෙන්සරට යන ගමන් ලෝ ප්‍රෙෂර් වේප් එකක් විදිහට තමයි නැවතත් කම්ප්‍රෙසර් එකට එන්නේ. අනිවාර්යයෙන්ම කම්ප්‍රෙසර් එකට වේප් එකක් තමයි එන්න ඕනේ. ලික්විඩ් එකක් කවදාකවත් කම්ප්‍රෙසර් එකට එන්න බෑ. ඕක තමයි සරල රූප සටහන රිෆ්‍රිජරන්ට් සර්කල් එකේ. Thank you.